තාත්තා සින්දු කියන්නේ 93 ස්වර නිර්මාණ වලින් තමයි ආවේ. ඔහුගේ පළවෙනිම ගීතය තමයි මගේ මල හර්ෂ බුලත්සිංහ මහත්මයාගේ. ඒක ඉතාම ජනප්‍රිය වුණා. සීයා නැති වුණාට පස්සේ 98න් පස්සේ දැන් ඔතන ඉෂුව එක උනේ දැන් ඔය ඉන්න එක එක රෙකෝඩ් ලේබල් වෙලෙද්දු ඉන්නවනේ. තාත්තා නැති වුණාම ඔය වෙලෙන්දු ටික ඇවිල්ලා මේ පුත්තු ටික අල්ලගත්තා. කළා අර සින්දු ටිකම රීසයිකල් කරලා සීරීස් ගන්න ගත්තා. ඉතින් මගේ තාත්තට තියෙන ඉෂුව එක තමයි තාත්තන් විලියම් කියන්නේ ඒගොල්ලන්ගේ සින්දු ලිස්ට් එක බෑන්ඩ් එකට ඒ කාලේ යවුවාම ඒගොල්ලෝ ඒව බලාගන්නේ අර ටික තමයි බලාගන්නේ. ඉතින් ඒත් එක්කම අපේ තාත්තලගෙත් තිබ්බ මේක තමයි ඒගොල්ලන්ටත් අර බඩේපත් වගේ තියෙන සින්දු දන්න සින්දු හතරනේ මිනිස්සුත් දන්නවා. ඉතින් ওই ටික කියලා ඒගොල්ලොත් බහැලා නේද. මං හිතන්නේ ඒගොල්ලන්ටත් පොඩි ඊට වඩා ඩ්‍රයිව් එකක් තිබ්බනම් අරකින් මිදෙන්න තිබ්බා. මට තියෙන මේක ඇවිල්ලා දැන් මට ඇත්තටම හරිම අඩුයි කාලේ අයියේ වය කරන් තියෙනවා මේ සංගීතය වෙනුවෙන් අලුතෙන් සින්දු හදලා නැතුව නෙමෙයි. මගේ මේ ගීත 6ක් විතර තියෙනවා. මම තව ගීත ඔය මගේ iPhone එක ගත්තොත් මම ඔය මෙලඩි දාලා රොනවා තියෙනවා. මට දැන් ඔය ටික සින්දු හැටියට කරගන්න කියන්නේ ෆුල් ප්‍රොෆෙෂනල් සෝං එකක් හැටියට කරගන්න මට කාලේ වේලාව හරි අඩුයි. අනිත් එක දැන් අපිට මම සින් කරන්නත් ඉන්නේ ඔය කොන්සර්ට්ස් වලට CEO රෙප්‍රසන්ට් කරනනේ. තර්ඩ් ජෙනරේෂන් මාකට් එකයි මං සෑහෙන ඇල්ලුවේ. මේක හරි අරුම පුදුම දෙයක්. මිනිස්සු හරි ආසයි අර CEO එක මුණුබුරාකින් බලන්න කියන ඒක තමයි දැන් මිනිස්සු ආස. ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ මට මේ ප්‍රසංග වලට ආරාධනා එන්නේ. ඉතින් මට පුළුවන් උපරිම මගේ CEO වෙනුවෙන් මම කරනවා. සිතකින් නොවේ